බීච් එකට ඇවිල්ලා ඉන්න ෆොටෝ ගන්න 1924ක් ගෙවුවා. හායි ළමයි. ඔන්න ඉතින් කාලෙකින් එදාම සරක් ස්ටඩි ව්ලොග් එකක් ගේන්නේ. මම මේ උදේම නැගිටලා ඉන්න හේතුව තමයි මම අද තව යාළුවෙක් එක්ක මගේ හොඳම යාළුවෙක් හොස්පිටලයිස් වෙලා ඉන්නවා. එයාව බලන්න යන්න හදන්නේ. ඔන්න දැන් ඉතින් අලුත් මාසයක් පටන් ගන්න තියෙන නිසා මම හිතුවා වැඩ පටන් ගන්න කලින් මගේ monthly plan එක හදලා ඉඳියා නම් හරි කියලා. මේ දවස්වල ග්‍රැජුවේෂන් එකටත් රෙඩි වෙන හින්දා මගේ මේ මාසවල එක්ස්පෙන්සස් නම් ගොඩාක් වැඩි. මොකද ගන්න කරන්න දේවල් ගොඩාක් තියෙනවා. කවුරු වෙනද මේක කරලා තියෙන්නේ කියලා. පස්සේ ප්‍රධානියාට ඒක අපරාධ මතක ගන්න බෑ. උදාහරණයක් ඔයා ඇත්තටම මම දැන් මේ දවස්වල පොඩක් බය වෙලා ඉන්නේ. ඒ කියන්නේ මට දැනෙනවා මම පොඩක් බය වෙලා ඉන්නේ කියලා. මගේ හිතේ පොඩි අවුලක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි ළඟදී අපේ ඔක්තෝබර්, ඒ කියන්නේ ලෝ කොලෙජ් ෆයිනල් එක්සෑම් එකේ ඔක්තෝබර් ඒප්‍රිල් එක්සෑම් දෙකක් තියෙනවා. එතනින් ගිය ඔක්තෝබර් එකේ රිසල්ට් ෂීට් රිලීස් වුණා. ඒක බැලුවාම ඇත්තම කියනවා නම් අපේ සාමාන්‍ය රිසල්ට් ෂීට් එකක් වගේ නෙමෙයි. ඒකේ පාස් ෆේල් percentage එක නිකන් 50-50 වගේ නිකන් 50-50 වගේ කියන්නේ ඒ ළඟින්වත් යනවා කියලා. අපේ එක්සෑම් එක යුනිවර්සිටි එකේ ගත්තා රිසල්ට් ෂීට් එක බැලුවාම ඉන්ටර්නෙට් තමයි කෙනෙක් මොනවාරි එකක් ෆේල් වෙලා තියෙනවා. ඒනට මේක බැලුවාම පාස් ෆේල් ෆේල් පාස් ෆේල් 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 අර නිකන් පාස් ප්‍රමාණය ෆේල් ප්‍රමාණය ළඟින් යනවා වගේ. ඒක ටිකක් ඒක බය හිතෙනවා. ඒ වගේ තමයි අපේ මේකේ හැම සබ්ජෙක්ට් එකක්ම අපි පාස් වෙන්න ඕනේ 40ට වඩා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ආසරයක් ලියන්න වෙනවා. සබ්ජෙක්ට් 8ම. ඒක එක්තනින් එක සබ්ජෙක්ට් එකක් තියෙන එක ගොඩක්ම අමාරුයි සබ්ජෙක්ට් එක. ඒ කියන්නේ ලකුණු ගන්න ගොඩක්ම අමාරුයි ඒ සබ්ජෙක්ට් එකට. ඉතින් ඒකත් එක්ක මට හිතෙනවා මම පොඩක් හිතනවා මේ දවස්වල පොඩක් නර්වස් වෙලා ඉන්නේ කියලා. මොකද අපිට ක්ලාස් තියෙනවා. ක්ලාස් වල අලුත්ම සබ්ජෙක්ට් උගන්වන ගමන් ඉන්නේ. ඒ කියන්නේ අපිට තාම උගන්වලා ඉවර නැහැ. ඒ වගේම අපිට රිවිෂන් තියෙනවා. රිවිෂන් එකේ කරන්නේ අපිට උගන්වලා ඉවර වෙච්ච පාඩම් ටික ආයෙත් බලන එක පාස් පේපර්ස් එක. ඒවත් අපි තාම පාඩම් කරලා ඉවර නැහැ. ඒ අතර පාඩම් කරන්නත් ඕනේ. ඒතර අපිට ආයෙත් ලෝ කොලෙජ් එකේ ඉන්ටර්විව් එක තියෙනවා මේ සතියේ. ඒකට යන්නත් ඕනේ. එදින තමයි අපි රෙජිස්ටර් කරගන්නේ ලෝ කොලෙජ් එකට මේ ඒප්‍රිල් එක්සෑම් එකට. ඒ වගේම තමයි දැන් ඊළඟ සති වගේ එනකොට අපේ ග්‍රැජුවේෂන් තියෙනවා. ඒකට යන්නත් ඕනේ. ඒ වැඩේවල් කරගන්නත් ඕනේ. සාරි ගන්න තියෙනවා. ඒ ඕන කරන හැමදේම රෙඩි කරගන්න ඕනේ. ඒ වැඩ අරව මේවත් එක පොඩ්ඩක් ටිකක් හිර වෙලා තියෙනවා.
to the plastic bit. Another morning comes. 아인이 기스트있다. 아노히 가라즈도. ඔන්න අද එහෙනම් මාත් එක්ක යමු මගේ ග්‍රැජුවේෂන් එකට සාරි එකක් බලන්න. කලින් කොළඹ ගිය දවසේ බැලුවත් මට ගැලපෙන මං ආස විදිහක් තිබ්බේ නැති නිසා අද හෝම් ටවුන් එකේ බලන තමයි හදන්නේ. මොනවා ගන්න හිතාගෙන ගියාත් මේ වගේ හෝම් ඇක්සසරිස් දැක්කහම නම් එතන අපේ අම්මයි මායි නවතිනවම තමයි. ඔයාලට පේනව නේද සාරි නැතුව නෙමෙයි ඒ වුණාට කොච්චර ගියත් මට මේ තියෙන හෙවි සාරි ඒ වගේවට හිත යන්නේ නැති නිසා චාම් සාරියක් හොයාගන්න එක ඇත්තටම ටිකක් අමාරු වැඩක් වුණා. Hi guys, guess what? මම finally මගේ graduation සාරි එක අද ගත්තා. ඇත්තටම මට සතුටුයි මොකද මට නිකන් හිතේ තිබ්බ විදිහ එකක් හොයාගන්න පුළුවන් වුණා. හම්බුනේ එකට මම ඇත්තටම සතුටුයි. ඒ වුණාට මම දැන් ඔයාලට ඒක පෙන්නන්නේ නැහැ. මොකද ඒක දැම්ම පෙන්නොත් වැඩක් නැහැනේ. ඒ වුණාට ලොකුට හොප්ස් තියාගන්න එපා. මොකද ඔයාලා දන්නනේ මම එම් හෙවි ලොකු කැපිලා පේන දේවල් වලට කැමති නැහැ. මම චාම් දේවල් වලට කැමති. ඒ නිසා මම චාම් සාරි එකක් ගත්තේ. ඒ වුණාට ඒක මගේ හිතේ තිබ්බ විදිහට මට ඒ කියන්නේ මගේ දැක ගමන් මගේ හිත ගියේ හින්දා එකපාරම මට මේක හන්දනම් හරි කියලා හිතෙච්චින්ද අන්න එහෙම එකක් හම්බෙලා තමයි ගත්තේ. ඒ නිසා I am so happy. මොකද මම ඒක පෙන්නුවේ නැති වුණාට මට දැන් ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා. ඒ තමයි මගේ ඩෝනට් බෝල් එක. මගේ ඩෝනට් බෝල් එක මම මේ එතන මේ shopping කර ඉඳිද්දි කොහොමද ඩිලිවරි බෝයි කතා කරලා මට ඒක මම එතනදී ඒක අරගෙන ගෙදර ආවේ. මට කාලේ තිස්සේ ලස්සන කියුට් බෝල් එකක් ගන්න ආසාවක් තිබ්බා. මම හොය හොය විදියට මට හම්බුන්නේ නැහැ. මට අන්තිමට මේකක් හම්බෙලා තමයි මම මේක ගත්තේ. අන්පැක් කරලා බලමු. I'm so nervous. මට බයයි මේක කැඩිලත් ගන්න නැහැ. මේක මම එහෙම පොඩක් වැදුණා මගේ අතින්. This is so cute. This is so cute. මේක ceramic mug එකක් මං හිතන්නේ. So cute. I love it. Perfect size. Noodle එකට ඊට පස්සේ මම නිතර හදන දේවල් මොනවද තව oats. I love it. මේක මම එවර්ෂන් කියලා පේජ් එකකින් ගත්තේ ඇත්තටම. ඔයාලා නිතරම අහන නිසා මට කියන්න මතක වෙන නිසා ටැග් කරලා මතක් කරලා කිව්වේ මේ ඔයාලට හිතන්න පුළුවන් මේක කීයද කියලා මේක රුපියල් 890යි. ඒනකොට මම හිතුවේ නෑ මෙච්චර ලස්සන මෙච්චර ක්වොලිටි එකක් මට හම්බෙයි කියලා. So cute. මට දැන් සතුටුයි. මම දැන් සතුටින් ඉන්නේ. මොකද මට දැන් සාරියක් තියෙනවා. මට ඩෝනට් බෝල් එකක් තියෙනවා. ඒ නිසා මම දැන් නාලා මුලින් කාලා මට හොඳටම බඩගිනේ. ඊට පස්සේ නාලා ටිකක් නිදාගෙන හවසට වැඩ පටන් ගමු.
අපි මල්ලිරමට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් වැඩ කරන දවස් වලට එක එක જાති කන්න මතක් වෙනවා. ඉතින් අදත් එයාට මට හිත හදාගෙන බත් කන්න බැරි වුණා. හැබැයි අපේ වාසනාවට අද අම්මා ගෙදර නැති හින්දා අපිව නවත්තන්න කෙනෙක් නැහැනේ. ඉතින් මල්ලි ගිහිල්ලා දෙන්නටම කොත්තු ගෙනා. ඒක රහයි මල්ලි එක සරත් නැහැ. 왕족을 모욕한 죄로 목을 벨 것이다. 기탈이 없겠죠. 정적 제거 차원에서. 어머님께서 손에 힘주지 마시고. හයි ළමයි ඔන්න අද තමයි අපේ ලෝ කොලෙජ් එකේ ඉන්ටර්විව් ඩේ එක. කලින් දවසේ ගියේ ඇඩ්මිෂන් එකටනේ. අද තමයි හරියටම ඉන්ටර්විව් එකකින් එයාලා අපිව රෙජිස්ටර් කරගන්නේ. ඔයාලත් දැකලා ඇති රෙජිස්ට්‍රේෂන් එක දවසට ලෝ කොලෙජ් එකට යන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම ගන්න ෆොටෝ එකක් තියෙනවා. ඒක ගන්න තමයි මමත් අද සාරියක් ඇන්දේ. කොණ්ඩ මේ විදිහට දාන්න කියලා හිතුවා. අම්මත් එක්ක යන්තියෙන් දැන් වෙලා 7:00යි. මට 11 කාලට තමයි ඉන්ටර්විව් එක තියෙන්නේ. දැන් නම් මගේ අලුතෙන් එන පිම්පල් අඩු වෙලා තිබ්බට පිම්පල් මාක්ස් සේරම මූණ දෙපැත්තෙම තියෙනවා. මේකේ ඉන්ටර්විව් එකක් කිව්වට හරියටම කරන්නේ යාලා අපේ ડોකියුමන්ට් ටික වෙරිෆයි කරගන්න නිකන් චෙක් කරන එකක් තමයි. අපි යාපනයේ ගමන අවසන් කරලා ලෝ කොලෙජ් එකේ ඉන්නේ. ඉතින් තමයි බලනවා මේකද මේ හිරුනේ නම කියන්නේ නෑ ඇයි අද්දයිරි මේ ඉන්නේ අපේ යාළුවා දුරනේ හිමාය නෑ ඉතින් මං නැවත මගේ අලුත් බ්ලොග් එකේ හම්බෙමු බයි යාළුවනේ අපි මේ යාපනයේ වගේම තමයි මෙහෙ ඇවිල්ලා දැන් ෆොටෝ ගන්න 1924ක් ගැවුවා ඒ තාම ගහ ගන්න බැරුණා ඒවා ඉන්ටර්විව් එකට ගිහලා ෆොටෝ ගන්න අර ඉන්ටර්විව් ඉවරුණා. දැන් මම ඉන්ටර්විව් එකට ගිහිල්ලත් නැහැ. අය අපි ලෝ කොලෙජ් එකට ඇවිල්ලා ඉන්නේ අද රෙජිස්ට්‍රේෂන් වලට. මෙයාගේ ෆෑන්ස්ලා එනවා දැන් ඇවිල්ලා අක්කි ඔයා නේද මේ බ්ලොග් එක කරන්න කියලා අහනවා. ලැජ්ජා වටේ වලට දැන් කතා කරන්නේ. මෙන්න මෙයාත් ආසාවෙන් ඉන්නවා මේ හිරුනිගේ බ්ලොග් එක. ඇත්තටම ඇතුලේ වැඩ ටිකට ගියේ පොඩි වෙලාවක් වුණාට පොලිමේ ඉඳලා වැඩ ටික කරගෙන එළියට එනවා පැය දෙකකටත් වඩා ගියා. දැන් තියෙන්නේ ආයෙමත් සැරයක් වහින්න කලින් ගෙදර යන්න. ඔන්න එහෙනම් මෙතනින් ලෝ කොලෙජ් එකේ වැඩ ටික ඉවරයි. ඒ වගේම vlog එකත් ඉවරයි. තවත් vlog එකක් ගේනකම් එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. See you in the next vlog. Bye bye.